සුබදසම යාළුවනේ ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා මගේ ඉන්ටර්නෙට් ස්කූල් YouTube channel එකට. මම අද කතා කරන්න යන්නේ අපි කොහොමද Vivo Tree එක buy කරගන්නේ free කියලා. කියන්නේ free Vivo Tree එක buy කරන්නේ කොහොමද කියලා. අපිට මේකට අවශ්‍ය නැහැ මගේ යාළුවනේ මෙන්න මේ වගේ credit card එකක් අවශ්‍ය වෙනවා. ඔයාලා credit card එකක් ඕනේ කියලා බය වෙන්න එපා. credit card ඕනේ කියලා බය වෙන්න එපා. මේකට අපිට සල්ලි කැපෙන්නේ නැහැ. මේ අපිට free buy කරන මේක මාසයක් අපිට free පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම යාළුවනේ මම මේක buy කරලා ඔයාලට කියනවා මේක කොහොමද මේ credit card එක cancel කරගන්නේ. ඒ වගේම තමයි මම මේකේ වීඩියෝ එක අවසානයේ කියනවා ඔයාලා කොහොමද මේක මාස 6ක් මේ මාසෙකට බයි කරගන්නේ. මේක මාස 6ක් වේ කාලයක් කොහොම අපි පාවිච්චි කරන්න ගන්න කියලා එක මම වීඩියෝ එක අවසානයේ කියනවා. හරි මගේ යාළුවෝ අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්න. වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට මතක් කරනවා තාමත් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක දැම්ම click කරලා අපිත් එක්ක එකතු වෙන්න. මොකද මම ඊටම මේ වගේ AI වීඩියෝ කියන්නේ සුපිරි AI වීඩියෝ ගැන ගොඩක් content ගේන්න හිතාගෙන ඉන්න ඉස්සරහට. හරිනවා අපි වෙන වීඩියෝ එක කතා කරමු. හරි මගේ යාළුවනේ ඔයාලා මුලින්ම එන්න ඕන Google එකට. Google එකට ඇවිල්ලා මගේ යාළුවනේ මේ Google එකේ මෙතන search කරගන්න ඕනේ. search engine එකේ search කරගන්න ඕනේ. Vivo Tree කියලා Vivo Tree කියලා search කරගන්න ඕනේ. Vivo Tree කියලා search කරගත්තට පස්සේ මගේ යාළුවනේ අපිට මෙන්න මේ වගේ තමයි දෙන්නේ. අපි යන්න ඕනේ යාළුවනේ මෙන්න මේ Google Gemini AI Video Generate Pro by Vivo Tree 3.1 කියන link එකට තමයි අපි යන්න ඕනේ. මේ link එකට තමයි අපි යන්න ඕනේ. මම මොනවද මේ link එක උඩ මේක පාරක් ක්ලික් කරගන්නවා මගේ යාළුවනේ. මේක උඩ මේක පාරක් ක්ලික් කරලා මගේ යාළුවනේ අපිව මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ආවට පස්සේ මගේ යාළුවනේ ඔයාලට පේන ඇති මෙතන තියෙනවා try Vivo Tree කියලා try Vivo කියලා එකක් තියෙනවා. මේ try Vivo කියන එක උඩ ඔන්න මේක පාරක් ක්ලික් කරගන්නවා. මේක උඩ එක පාරක් ක්ලික් කරලා පස්සේ මගේ යාළුවනේ මේක load වෙලා මේක ඇතුළට යනවා. හරි මගේ යාළුවනේ load වුණාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට දෙන්නේ. ඊට පස්සේ මම කරනවා ඔයාලට පේන ඇති මෙතන තියෙනවා මේකේ buy කියලා එකක්. ඔන්න buy කියන උඩ ඔන්න මේක පාරක් ක්ලික් කරගන්නවා. මෙන්න මේක තමයි ඔන්න උඩ එක පාරක් ක්ලික් කරලා ඊට පස්සේ මගේ යාළුවනේ ඔයාලට පේන ඇති මෙතන අපිට කියන්නේ මේක buy කරගන්න අපිට plans තුනක් දීලා දෙනවා. මේ plans තුනෙන්ම අපිට buy කරගන්න පුළුවන් වුණා. මෙතන දීලා තියෙනවා මගේ යාළුවනේ Google AI Plus එක. මේ Plus එකේ මගේ යාළුවනේ Plus එකේ මාසෙකට දෙනවා අපිට coins 200ක්. මෙතන මාසෙකට coins 200ක් දෙනවා. මෙතන දීලා තියෙනවා මගේ යාළුවනේ Google AI Pro version එක. මේ Pro version එක අපිට මාසෙකට coins 1000ක් දීලා තියෙනවා. මේ Pro version එක තමයි buy කරන්න යන්නේ. ඒ වගේම තමයි මෙතන Google AI Ultra එක දෙනවා. මේ Ultra එකේ අපිට මාසෙට coins 25000ක් දීලා තියෙනවා. 25000ක් කියන අපිට මේ 25000 ලොකු වැඩක් ගන්න පුළුවන්. අපිට films 3ක් වගේ හදන්න පුළුවන් මේ 25000 buy කරොත්. හරි අරගෙන ආරෝනේ ඊට පස්සේ මම මෙතනින් යනවා මෙන්න මේ අපිට මේ Google AI Pro කියන එක ඒක තමයි මම buy කරන්න යන්නේ. මම දැන් මෙන්න මේක මේ විදිහට මෙතන ක්ලික් කරගන්නවා. ඔයාලා මේ agree කියලා දෙනවා. ඔන්න agree කියන උඩ මේක පාරක් ක්ලික් කරගන්න. මේ උඩ එක පාරක් ක්ලික් කරලා තමයි යාළුවනේ අපි මේක load වෙලා මෙන්න මේ වගේ දැන් හරි යාළුවනේ මේක උඩ ක්ලික් කරගත්තා පස්සේ මෙතන අපිට card details add කරගන්න ඕනවා යාළුවනේ. මම දැන් යනවා මෙතන මෙන්න මේ add card details කියන එකට මම ඔන්න මේක පාරක් ක්ලික් කරගන්නවා. මේක ඔයාලා බය නැතුව මේකට card details දෙන්න. මොකද මේක අපිට සල්ලි කැපෙන්නේ නැහැ. ඒ වගේම තමයි යාළුවනේ මෙතනින් අපි ඉල්ලනවා ඒ කියන්නේ account number. මෙතන account number එක තමයි යාළුවනේ ඉල්ලන්නේ. account number කියන්නේ කාඩ් එක අර උඩ දිග නම්බරයක් තියෙන ඔය දිග නම්බරය තමයි ඉල්ලන්නේ මගල. මම දැන් ඒ නම්බරේ මෙතනින් මම එන්ටර් කරගන්නවා. මම ඔන්න ඔය විදිහට ඒ නම්බරේ එන්ටර් කරගන්නවා. හරි මගේ යාළුවනේ මම මෙතනින් දැන් ඒ කාඩ් මේ කාඩ් එකේ account number add කරගත්තා. ඊට පස්සේ මෙතනින් ඉල්ලනවා මගේ යාළුවනේ අපේ කාඩ් එකේ කියන්නේ ඔයාලා කාඩ් එකේ යටින් තියෙනවා මේ කාඩ් එක එක්ස්පයර් වෙන ඩේට් එක. මෙතනින් අපි දෙනවා මාසේ දෙනවා මේ විදිහට. ඊට පස්සේ මෙතනින් දෙනවා අවුරුද්ද. ඊට පස්සේ මගේ යාළුවනේ මෙතනින් ඉල්ලනවා කෝඩ්. ඒ කියන්නේ මේ කාඩ් එකේ අපිට මේ පිටිපස්සේ අංක 3ක් තියෙනවා. ඔන්න අංක 3 තමයි මගේ යාළුවෝ ඉල්ලන්නේ. මම ඒකත් දෙනවා. ඒකත් දුන්නාට පස්සේ මගේ යාළුවනේ මෙතන save to card කියන එක උඩ ඔන්න මේක පාරක් ක්ලික් කරගන්නවා. save card කියන එක උඩ මේක පාරක් ක්ලික් කරගත්තා පස්සේ මගේ යාළුවනේ මේක load වෙනවා. හරි මගේ යාළුවනේ load වුණාට පස්සේ අපි මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. මෙතනින් අපිට කියලා දෙනවා starting today with free trial කියන එක මෙතන දෙනවා. free trial කියන එක දෙනවා. එතන මේක මාසෙකට free තමයි අපිට දීලා තියෙන්නේ. ඊට පස්සේ මගේ මෙතනින් කියලා දෙනවා අපිට 26 පෙබ්‍රවාරි 23 කියන්නේ ලබන මාසේ 3 වෙනකන් අපිට මේක කියන්නේ මෙව වෙනවා. ඊට පස්සේ තමයි අපිට මෙතනින් ලබන මාස 3න් පස්සේ තමයි මෙතන මේ 6225ක් කැපෙනවා කියන්නේ. ඔයාලා මේක බය නැතුව බය කරන්න මේක කැපෙන්න අපිට මේ කැපෙනවා නම් සල්ලි කැපෙන්න අපිට මේකෙන් අපිට එවනවා කියන්නේ මේකෙන් අපිට
OTP කෝඩ් එකක් ඉල්ලනවා. ඒ OTP කෝඩ් එක දුන්නාට පස්සේ තමයි යාළුවනේ කැන්සල් වෙන්නේ. කියන්නේ කැපෙන්නේ. මම ඔයාලට මේ කාඩ් එක දැන් මේ වීඩියෝ ඉස්සරහට මේක කැන්සල් කරගන්න විදිහත් පෙන්නනවා. ඒක තමයි යාළුවනේ මෙන්න මෙතන කියලා තියෙනවා අපිට මේක සබ්ස්ක්‍රයිබ් කරගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි දවස් 4කට ඔයාලගේ විස්තර ටිකක් තියෙනවා. මෙතන ඔයාලට විස්තර ටික කියව ගන්න පුළුවන්. ඊට පස්සේ මගේ යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන පල්ලෙහා දෙනවා සබ්ස්ක්‍රයිබ් කියලා එකක්. උන්න සබ්ස්ක්‍රයිබ් කියන උඩ මේක එකපාරක් ක්ලික් කරගන්නවා. මේක උඩ එකපාරක් ක්ලික් කරගත්තා මගේ යාළුවනේ මේක ලෝඩ් වෙනවා. අර මගේ යාළුවනේ ලෝඩ් වුණාට පස්සේ ඔයාලට පේන්නනවා ඇති මෙතන පේන්නනවා සබ්ස්ක්‍රයිබ් එක හරි කියලා. ඊට පස්සේ මම මේක මෙහෙම දීලා මගේ යාළුවනේ මම යනවා ආයෙ මගේ Google එකට. Google එකට යනවා මෙන්න Google එකට ගිහිල්ලා මෙතන සර්ච් කරගන්න මගේ යාළුවනේ Gemini AI Flow කියන එක මම සර්ච් කරගන්නවා. Gemini Flow කියන එක මම සර්ච් කරගන්නවා. Gemini Flow මොනවා Gemini Flow කියන එක සර්ච් කරලා මගේ යාළුවනේ මම ඒක දෙනවා. ඊට පස්සේ මගේ යාළුවනේ අපිට එනවා මෙන්න මේ වගේ ලින්ක් එකක්. මෙන්න මේ වගේ ලින්ක් එකක් කරලා මගේ යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන පළවෙනිට තියෙනවා ෆ්ලෝ කියලා. ඔන්න ෆ්ලෝ කියන කුඩුට මේක පාරක් ක්ලික් කරගන්නවා. මේක උඩ එක පාරක් ක්ලික් කරලා ඊට පස්සේ මගේ යාළුවනේ හරි මගේ යාළුවනේ අපි මෙන්න මේ වගේ දැනකට තමයි එන්නේ. මේ වගේ දැනකට ආවම මගේ යාළුවනේ ඔයාලට පේනවා මෙතනින් තියෙනවා මේ මෙතන තියෙනවා මගේ යාළුවනේ credit with flow කියලා එකක්. ඔන්න credit with flow කියන කුඩුට මේක පාරක් ක්ලික් කරගන්නවා. මේක උඩ එක පාරක් ක්ලික් කරලා ඊට පස්සේ මගේ යාළුවනේ හරි මගේ යාළුවනේ ඊට පස්සේ ඔයාලා මෙතනින් මෙන්න මේ විස්තර ටික කියවගෙන මේක මේ විදිහට කන්ෆර්ම් කරගන්න. මේක කන්ෆර්ම් කරගත්තට පස්සේ මගේ යාළුවනේ ඔයාලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. දැන් අපි Vivo Tree එක ඇතුළේ ඉන්නේ. ඔයාලට මගේ යාළුවනේ මම පෙන්නන්නම් දැන් පෙන්නන්නම් අපිට coins දාලා දීලා තියෙන විදිය. ඔයාලට මෙන්න මෙතන ඔයාලගේ කියන්නේ ඔයාලගේ Gmail එකේ icon එක දෙන්න ඕනේ. Gmail icon එක උඩ ඔන්න මේක පාරක් ක්ලික් කරගන්න. ඒක උඩ ක්ලික් කරගත්තට පස්සේ මගේ යාළුවනේ ඔයාලට පේනවා ඇති මෙතන දිරිස ලස්සනට අපේ coins දාලා ඇවිල්ලා තියෙනවා. ඔයාලා බය වෙන්න බෑ. මේකට ඔයාලට කාඩ් එක සත පහක්වත් කැපෙන්නේ නැහැ. මේක කැපුණොත් කැපෙන්නේ මාසෙකට පස්සේ. එස් මගේ යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම් මේක කැන්සල් කරගන්න විදිය. මේක කැන්සල් කරගන්න විදිය පෙන්නන්නම්. මෙතන දෙනවා මගේ යාළුවනේ manage membership කියලා. ඔන්න manage membership කියන උඩ ඔන්න මේක පාරක් ක්ලික් කරගන්න. මේක උඩ එකපාරක් ක්ලික් කරගත්තා ඊපස්සේ මගේ යාළුවනේ ඔයාලට මෙතන තියෙනවා මගේ යාළුවනේ change in membership player කියලා. ඔන්න change in membership කියන එකේ මෙතනින් මෙහෙම පල්ලෙහාටම ගියාට පස්සේ මගේ යාළුවනේ මෙතන තියෙනවා මගේ යාළුවනේ මෙන්න cancel membership කියලා. ඔන්න cancel membership කියන උඩ ඔන්න මේක පාරක් ක්ලික් කරගන්නවා. මේක උඩ එකපාරක් ක්ලික් කරලා ඊපස්සේ මගේ යාළුවනේ ඔයාලට පේනවාද මෙන්න මෙතනින් තියෙනවා ඉතින් cancel කියලා. ඔන්න cancel කියන එක දෙනවා. කැන්සල් කියන එක දුන්නාට පස්සේ මම මෙතනින් අහනවා අපෙන් කැන්සල් කරන්න කියලා. ඔන්න කැන්සල් කරන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මගේ යාළුවනේ මෙතනින් ඔයාලට පේනවා ඇති මෙතන දීලා තියෙනවා අපේ මෙතන මේ වගේ අයිකන් එකක් එනවා. මෙතනින් ඔයාලා මෙන්න මේ manage කියන එක දෙන්න. ඔන්න manage කියන එක දුන්නාට පස්සේ මගේ යාළුවනේ මෙතන දුන්නාට පස්සේ මගේ යාළුවනේ ඔයාලා මෙන්න මෙතන අයිනෙන් ඉල්ලනවා cancel subscription කියලා එකක් දෙන්න. ඔන්න cancel subscription කියන එක දෙන්න ඔයාලා. ඒකට දුන්නාට පස්සේ යාළුවනේ මෙතනින් අහනවා අපෙන් අයි කැන්සල් කරන්න. මම මෙතනින් මේ other කියන එක දෙනවා. other කියන එක දීලා මගේ යාළුවනේ මම මෙතනින් දෙනවා I will be back soon කියලා දීලා මගේ යාළුවනේ මම මෙතන මේ continue කියන එක දෙනවා. ඔන්න continue කියන එක දුන්නාට පස්සේ මගේ යාළුවනේ මෙතනින් අහනවා අපෙන් cancel කරන්නද කියලා. ඔන්න ඔයාලා මෙන්න cancel subscription කියන එකට ඔන්න මේක පාරක් ක්ලික් කරගන්න. මේක උඩ එකපාරක් ක්ලික් කරලා ඉස්සෙල්ලා මගේ යාළුවනේ ඔයාලගෙන් මෙන්න මේ විදිහට මේක cancel වෙනවා. මේක ඔයාලට cancel වෙනවා. මම ඔයාලට ඒකත් පෙන්නන්නම්. මේක cancel වෙනවා. හරි මගේ යාළුවනේ මම දැන් කතා ඔයාලට කියන්නේ මේක අපි කොහොමද මාස 6කට කියන්නේ මාස 6ක් නේ යාළුවනේ අපි මේක අන්ලිමිටඩ් පාවිච්චි කරන්න පුළුවන්. ඉන්නේ අන්ලිමිටඩ් පාවිච්චි කරන විදිය තමයි මම ඔයාලට කියා දෙන්න යන්නේ. ඔයාලට පුළුවන් මගේ යාළුවනේ ඔයාලට තියෙනවනේ දැන් ඔයාලගේ කාඩ් එක ඇඩ් කරලා දැන් ඔයාලා එක account එකක් හදාගත්තා. ඒ account එක හදාගත්තට පස්සේ මගේ යාළුවනේ අපිට ඒ කාඩ් එක මාසයක් යනකම් ආයෙ වෙන account එකක් හදාගෙන දෙන්න බෑ. හරිද යාළුවනේ? ඒ හින්දා අපිට මෙහෙම කරන්න. අපි දැන් මේක ඇඩ් කරගෙන අපි coins 10 ගත්තා. coins 10 අරන් ඉවරට අපි මේක ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා يعني ඉවර වෙන්න දවස් දෙක තුනක් තියලා අපිට පුළුවන් කාඩ් එක ඩිස්කනෙක්ට් කරන්න. කාඩ් එක ඩිස්කනෙක්ට් කරලා අපිට පුළුවන් වෙන Gmail එකක් හදාගෙන ඒ Gmail එකෙන් ආයෙ Vivo Tree එකට ගිහිල්ලා අපිට පුළුවන් ඒක ආයෙ buy කරන්න. මේක buy කරලා අපිට එහෙම මාස 6ක් නෙමෙයි වරණ අපිට unlimited පාවිච්චි කරන්න පුළුවන්. ඒක ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි වරණ ඔයාලට දැන් කාඩ් දෙක තුනක් තියනවා කියලා හිතන්නකෝ. ඔයාලා කාඩ් දෙක තුනක් තියෙද්දි ඔයාලට Gmail account කියන්නේ Gmail 3-4ක් හදාගෙන ඒ Gmail වලින් කියන්නේ ඒ කාඩ් වලින් ඔයාලා මේව කරා කියලා ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකත් ඔයාලට එහෙම පාවිච්චි කරලා යන්න බෑ. කාඩ් තුනක් තියෙනවා කියන්නේ ඔයාලට Gmail 3ක් හදාගෙන ඒක 3කින් buy කරලා 3කින් හදාගෙන යන්න පුළුවන්. ඒත් අවුලක් වෙන්නේ නැහැ. ඒ වගේ ඔයාලට කරන්නත් පුළුවන්. මොකද යාළුවනේ අපි දැන් අපි සාමාන්‍යයෙන් coins 25000ක් buy කරන්න ගියොත් එහෙම අපේ රුපියල් 40000ක් විතර යනවනේ. රුපියල් 40000ක් කියන්නේ අපිට ලොකු ගාණක්. ඊට වඩා හොඳයි යාළුවනේ අපි coins 1000ක් අරගෙන coins 10 අරගෙන අපිට unlimited අපි හදා ගන්නවා. අපිට යාළුවනේ coins 1000කින් අපිට coins 20ක් විතර තමයි එක වීඩියෝ එකක් හදා ගන්න යන්නේ. එක වීඩියෝ එක කරන්නේ coins 1000ක් විතර.
ඔයාලට කොයින් 10කින් අපිට ඔයාලට පුළුවන් වීඩියෝ 50ක් හදාගන්න. ඒ කියන්නේ තප්පර 8 වීඩියෝ 50ක් හදාගන්න පුළුවන්. 50ක් කියන්නේ ඔයාලට ලොකු ගාණක් ඔයාලට ඒක එකතු කරලා බලලා මේවා කරන්න පුළුවන්. 50කින් අපිට ලොකු වැඩක් ගන්න පුළුවන්. ඒ වගේ යාළුවනේ අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. හරි මගේ යාළුවනේ මම ඔයාලට තව දෙයක් මතක් කරනවා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා දිගටම අපිත් එකතු වෙන්න. මොකද ඉස්සරහට මම හිතාගෙන ඉන්නවා Vivo එකකින් කොහොමද අපි ෆිල්ම් හදන්නේ. ඒ වගේ ලොකු විස්තරයක් ගන්න බලාපොරොත්තු වෙනවා. හරි යාළුවනේ අපි එනම් ඊළඟ වීඩියෝ එක හම්බෙමු.